අපි අද ලස්සන පරිසරයකට යන්නයි යන්නේ ඉතින් මේ නේද මැනික? කට්ටිය වීඩියෝ එක බලන්න මේ අපි ලස්සන පරිසරයකට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. ඔන්න යාළුවනේ දුක්ස්කර ගමක පාරක් තමයි තියෙන්නේ ඉතින්. කොහොම ඉන්නේද අපි පෙන්නන්න. බම්මුත්තේ පාර තමයි ඉතින් බම්මුත්තේ කියලා තමයි ඒකට කියන්නේ. ඉන්න අමාරු ඉතින් යන්න පාරේ. යන්නේ. යන්න පුළුවන් හිතන්නේ නැහැ පාරේ. ගන්න පුළුවන් නේ තන්නේ නැහැ ඉතින් පාරේ ඉතින් එන්න දුෂ්කර පාරක් තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. පල්ලමක් තමයි ඉතින් තියෙන්නේ දැන් ඉතින් බහින්ද. ඔව් එන පල්ලමක් තියෙන්නේ. ඒ අම්මා පියාරේ කවරක් උඩට ඉන්නේ. මේක නෑ දෙලුගාට. ඒක අරගෙන කොහෙන්ද යන්නේ? බ්‍රේක් තියනවා. අම්මා දිස්කර පාරක් තියෙන්නේ නම යන්නේ. යාළුවනේ ගස් ලාපු කොටුවක් එහෙම තියලා පේනවද යාළුවා? ඔන්න අල්ෆොන්සෝ අම්බ මේ කැලේ තමයි ඉතින් යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු ඉතින් ඉස්සරහට. මේ පාරේ නම් සෑහෙන කාලෙකින් යාළුවනේ මේ එන්නේ. මේ පාරේ ඔන්න යාළුවනේ ලස්සන ගස් ලැබු කොටුවක් තියෙනවා ඉතින් මොකද? සත්තු කාලා ඉතින් ඉතින්. පයින් ගාරවලු. ඔන්න ඔරෙක් පයින්නු. ලස්සන. ඔන්න යාළුවනේ මේක ඔන්න පැලක් තියෙන උඩ පැලක් මේකට ඉතින් අර ලොකුල හැමෙනවා. කැලයක් ඉතින් මෙහෙ තියෙන්නේ. අයියා මේ පාරවල් දෙපැත්තේ කොහෙද යන්නේ? මේකනේ. ඒ අන්නේ වීල් එක ඉවරයි බං හරවුම් බං. අඹ කොටුවකට බයි යන්නේ. ඇස්ටයක්වත් ඇවිත් මේකේ ගිහිල්ලා. නෑ බං අතරින් තියෙන්නේ බං පාර. උඩහින්ද? ඔව්. වැටෙන්නේ බෙලිකුල මඩ බං. අප්පෝ. මොන පාරද? ආයේ ඕකේ යන්න ඕනේ අර ඊට පස්සේ. කොහෙටද? මේක වැටෙන්නේ මේ අර මේ දයාමාලා කෑල්ල ගාවට වැටෙන්නේ. ඊට පස්සේ එතනින් ආයේ යන්න බෑනේ අර මේකනේ. මේක කොහෙද තියෙන්නේ?
පොඩ්ඩක් මේ හොයාගන්න ඕන මේ අවුරුදු ගානකින් එන්නේ මේක. දැන් ටිකක් මේ අතරමං ඊගෙන යන ලයින් එකක් තියෙන්නේ. කොහොමද දැන් පාරක් හොයාගෙන යන්න ඕනේ දැන් අපිට මේ මතක නැහැ ඉතින් කොහෙද කියලා. දැන් මේ අවුරුදු 5කින් වගේ එන්නේ 10කින් වගේ ඔය පේන යන්නත් දැන්න පාර බඩේ අපේ අම්මා කැලයක් තියෙන්නේ. වීල් එකක් මම වීල් එකක් තියලා වගේ. අපි ගිහලා බලමු ඉස්සරහට අපේ අම්මේ මේ කොහෙද මේ. බඩේට තියනවා එනකත් තියනවා අන්තර්ජාලය කොහෙ යනවද කියලා. ඔන්නේ යාළුවනේ මේ පාරකට ආවා අලියේ තකුත් තියෙනවා. ඔන්න ඔයෙන් ගිහිල්ලා වෙන්නේ අම්මෝ ඇටි අන්ත යාළුවනේ පාර නම් හම්බුණා ආයෙත් මේ හිටපු තැනටම කරකලා ඇතෑරියා වගේ. නෑ ඕ මොතනින් යාළුවනේ මෙන්න මේට ගියොත් තමයි මමුණුත් මැදින් ගිහලා තමයි මේ පාරට දාගත්තේ. හරි තියෙන්නේ අපි එදා හරියල්ලේ දැන් පාර හරි දැන් අපි යන්නේ බමුණුත්තුවට. අපි ඉස්සරහට බලන්න තියෙනවා ඉස්සරහට ලස්සන පරිසරයක් තමයි තියෙන්නේ. මෙහෙම අල්ලන්න බෑද මෙතනින් ඔහොම. තේන්නේ නැහැ ඔහොම අල්ලන්න. ගිහිල්ලා දානපා. එලා ගොකි ඔඩක් වෙන්නේ. මෙතනින් අල්ලන්න බෑ. ආගේ බලන්න. කරක දාන්න. දැන් ඉතින් යන්නේ අපි එන දුෂ්කරම ගමකට යන්නේ. යන්න දැන් අපි බමුණුත්වටම ළඟයි යාළුවනේ. බමුණුත්ව කියන එකේ තේරුම තමයි යාළුවනේ බ්‍රාහ්මණයන් සිටි ස්ථානයක්. ඒකට තමයි බමුණුත්ව කියන්නේ. බමුණා භාවනාරාජ්‍යෝ බයයි ඉතින් මේ වැට යන එකත් මේ එන්න දුෂ්කර කැලයක් ඉතින් මේක එන දුෂ්කර කැලයක්. මේක හබරනට ළඟයි. එතනින් යාළුවනේ හබරනටත් ළඟයි. අපේ නෝනාගෙන් බේරෙන්න බෑ ඉතින් මේ බමුණුත්වයේ යන් කියලා මේ ගෙදරටලා ඉන්න බෑ ඉතින් කොහේ හරි යන් කියලා ඉතින් මැරෙන්න හදනවා ඉතින් මේ නාන්න පොට්ටයක්වත් තියනවා පිහිල්ලක් තියනවා නාන්න ඉතින් අපි බලමු නාන්නක් තියනවා එතන ඕන්න මොකක් හරි පැටලුණාද බිම වැදිලා සහෝදරයා පොඩ්ඩක් නතර කරන්න. ඊයක් කියලා. අඩි මෙච්චර විතර ඔන්න යාළුවනේ බමුණුත්ව කියන ගමට අපි ආවා ඒ පන්සලට. උල්ලා රුපියල්කුත් තියනවා අපි. ඔව් පයි. බමුණුත්වට ආයේ. ඒවා කෑ ගහන්නේ.
කැලේට ඇවිල්ලා නිකන් කෙලින්ම කලු කුමාරයා ඇවිල්ලා ඉන්නේ. පා වුණා එන්නනේ. පා වුණා අප්පා. වලවල් ගොඩනේ වෙන තඩ පායි. පුරාණ ලිඳක් ඉතින් මේක මේ කවදාවත් මෙතන වතුර නම් නැති වෙන්නේ නැහැ. අපි ගිහලා පල්ලෙහාට ගිහලා බලමු. ඔතෙන්නේ ෆිල්ටර් වතුරට ගහන්න බෑ මේ වතුරත්. ගන්නවා. අපිට තිබ්බේ මේ අම්මා. ඇයි? නෝ. යාළුවනේ මෙන්න මේ අඳුරනෝද යාළුවනේ? මේ අඳුරනෝද යාළුවනේ? ඔන්න මේක පඩිපලදික තමයි නගින්න තියෙන්නේ. ඉස්සරහට ගිහින් බලමු. කුටිය නම් තියෙනවා. ආන්දරනවා කොහොමද? ඔය කාලේ තිබ්බ ඉතින් තාමත් ඉතින් තියෙනවා ඒ විදියට මේ පන්සල. ඔන්න යාළුවනේ නාන තැන රටේ මෙන්න තියෙනවා. ඉතින් සුන්දර බලන්න වතුර කොහමද කියලා ඉතින් මේක හැමදාම මොම්ම තමයි නතර වෙන්නේ නැහැ යාළුවනේ. නතර වෙන්නේ නැහැ. ඕන්න යාළුවනේ මෙයාට හරියනම කෑමක් හම්බෙලා තියෙන්නේ. යන්න යන්න ටක් ගලන් අරගෙන කඩා ගන්න කියලා කිව්වා. කඩන්න බෑ. වාර දෙක ගලවන්න ඕනේ. අයි කොයිල දලුනේ දැන් ඔයා හොයන්න ආයේ මේ තියෙන කොයිල දලු. මේ තියෙන්නේ දලු ටික ඉතින් කඩා ගන්න ඔයාලා බලලා ඔයාලට මූලක් ගින්න හොඳ. මේ සුද්දා කඩන්න යන්නේ. ඔයාලුනේ කොයිල දලු තමයි කඩන්නේ. මේ කොයිල තියෙනවා ගොඩක් නේ. ඔයා ඔන්න යාළුවනේ කොන් ගහක් හම්බුණා ඉතින් රහයි ඒක. ඔය කොන් ගහ tadi kong kiwat rahai deh baru kan pak yang malti kita kayak